පහන් කුඩුව දැක බලා ගන්නට ඔබ සියලු දෙනාගේ දැස් සහ කැමරා කාර්යය යොමු කරන්න ඉහළ ආසයේ තියෙන අර පොළ පාට පහන් කුඩුව දෙසට සියලු දෙනා බලාගෙන ඉන්න හඬපටයක් ඇසෙවි. මේ පහන් කුඩුව පුංචි පහන් කුඩුවක්. තව සුළු මොහොතකින් කොමක්ද සිදුවන්නේ? පහන් කුඩුව ටිකෙන් ටික ලොකු වෙවි මේ හඬපටයක් සමග. මේ වසර බොහෝ කරනකට පෙර දෙවියන් සහ බමුණු විසින් මනුලොව ඍෂිවරුන්ට සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මනුලොව පහළ වන බව දැනුම් දුන්නා. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සෝපමාන වන බවත් මනුලොව ඍෂිවරුන්ට දෙවියන්ගෙන් දැනගන්නට ලැබුණා. දෙවි බමුණු මෙසේ ආරාධනා කළා. මහා වීරයන් වහන්සේ මේ සුදුසු කාලය මව් කුසක පිළිසිඳ ගන්නා සේක්වා දෙව් මිනිස් ප්‍රජාව සසර කතරින් එතෙර කරවීමට බුද්ධත්වය සාක්ෂාත් කරන සේක්වා. සන්තුසිත දෙවියන් තුසිත දෙව්ලොවින් චුත වීමට පෙර පංච මහා විලෝකනය සිදු කළා. කාලය, දීපය, දේශය, කුලය, මව, මව්කුස පිළිසිඳගත් පසු මවට මාස 10කුත් දින 7ක් ආයුෂයේදී පින්වත් මවක් විය යුතුයි. බෝසතාණන් වහන්සේ තුසිත දෙව්ලොවින් සිහි නුවණින්ම නික්මුණා. බෝසතාණන් වහන්සේ සිහි නුවණින් නික්මුණේ බලන්න ඈත ආසේ නෙළුම් කුරුණ ගර්භයේ ඉඳලා අඩි කීපයක් උඩ මෙන්න මේ විදිහට ඔබේ දැස් මාණයට අපි ගෙනෙනවා. උන්වහන්සේ මහා මායා දේවියගේ කුස තුළ පිළිසිඳගන්නේ සුන්දර සිහිනය අප ඔබේ දැස් මාණයේ මේ විදිහට ගෙනෙන්නේ. සුන්දර පහන් කුඩුවක් නෙළුම් කුරුණේ දණ්ඩස්සේ හංගලා තිබුණේ. මේ විදිහට පහළට එනකොට කොටින් බලා සිටින අපේ චූටි දුර පුතාලා පහන් කුඩුව කරගෙනවා. සුන්දර ආලෝකයට නැවෙද්දී කවුරුන්ද රැඳී සිටින්නේ? මේ ලෝකයේ විහිදෙච්ච උත්තම මාතාව විශිෂ්ට